Hi friends, කොහමද ඉතින්? ඔන්න මේක තමයි මම ඉන්න ෆ්ලැට් එක. මේක දැන් හරියට තැන ඕගොල්ලන්ට කියනවා නම් කොහෙද? මේක තමයි ස්ලෝවැකියාව. ස්ලෝවැකියාවේ සියානාඩ් හොර්නම් කියන ගම්මානය. මේක ටිකක් ඇතුලේ තියෙන්නේ. ඒක මේ තදබදයක් නැහැ, බොහොම නිදහසින්. මේ අපි ඉන්න ෆ්ලැට් එකේ මේ තියෙන ෆ්ලැට් එකේ එළියට ඇවිල්ලා මම දැන් යනවා පොඩ්ඩක් වටා පිටාව ඇවිදලා එන්න බලන්න. මේ හරි බොහොම නිස්කලංකව මේ ෆ්ලැට් කීපයක් තියෙනවා. මේ හැරි මේ කට්ටිය ඉන්නවා. වෙනවනේ. මේ පැත්තෙන් බැලුවා මේ පැත්තෙන් තියෙන වාහන ලස්සනට පාක් කරලා තියෙනවා. ඈත පේනවාද කඳු එහෙම තියෙනවා. අර පැත්තේ එහෙම. දැන් ඒකට මම මේ පැත්තෙන් ගිහිල්ලා මම දාලා අපි මේ හැරි තියෙන පොඩි ජොගින් ට්‍රැක් එකක්. ඒ පොඩ්ඩක් ඒ ජොගින් ට්‍රැක් එක ගැන පොඩ්ඩක් ගිහිල්ලා බලමු. එතනින් පල්ලෙහාට යන්න තියෙනවා. ඔතනින් ගියාම කෙලින්ම ගියාම එළිය අර පැත්තේ ජොගින් ට්‍රැක් එකක්. අපි එහාට ගිහිල්ලා ගමු. හරි හම්බෙමු. Okay, bye. දැන් තේරෙනවනේ ලස්සනයි ඈත බලන්න. මේක තමයි මේ සාමාන්‍ය තියෙන ගහකට තියෙන්නේ. එතනින් යා බල්ලයට ගියාම මේ පැත්තෙන් ඇවිදගෙන යන්න පුළුවන්. මේ හරි කට්ටිය නෑ. මේ හරි මේ පේනවාද පාක් එකේ ලස්සන. වහන පාක් එකේ තියෙන ලස්සනට. පිළිවෙලයි ක්‍රමයක් ඇතුව තියෙනවා. බලමු. මේ පැත්තට බැලුවාම ඈත අර පැත්තේ තියෙන ඒ හරිය තමයි ටවුන් එක තියෙන හරිය. මෙතනින් පල්ලෙහාට මේ හරිය ඔහොම පල්ලෙහාට යන්න තියෙන්නේ. එතනින් පල්ලෙහාට ගියාම තමයි වෝකින් ට්‍රැක් එක තියෙන්නේ. මේ පේනවා මේ ගස්වල ලස්සන. එහෙම පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. අපි බලමු. අර පේනවාද ඈත කඳු. අර ඈත පේන කඳු ඒක අපිට යන්න පුළුවන් වුණා. බලමු. ටික අපි දැන් ඔන්න එනවා. නාගරික හරිය පහු කරලා මේ ජොගින් ට්‍රැක් එකට එනවා. පේනවා මේ මල් ගස් වල ලස්සන. බලන්න මොකද්ද මන් දැන් මල් ගස්. ඈත කඳු තියෙන්නේ. නෝ හරියට තමයි අපි යන්නේ. මේ හරිය තමයි දැන් ඕකේ අපි අනිත් පැත්ත හැල්ල බැලුවාම මේ හරිය මේ ලස්සන ගෙවල් තියෙනවා මේ බලන්න. ඔතන මේ ෆ්ලැට් වගේක් තියෙනවා. ඉතින් එහාට තමයි අපේ ෆ්ලැට් එක තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් නරහරි තමයි මහා පාර තියෙන්නේ. ඉතින් එහාට ගියාම පාර. අන්න පාර. දැන් අපි යමු. ඉස්සරහට තව ටිකක් ගියාම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. බලමු. දැන් අපි ඇවිල්ලා ඉවරයි. කියන්නේ අපි ආපු නාගරික පරිසරය ඉවරයි. දැන් අපි යන්නේ ටිකක් ඈත ගම්මානට. වෙනවද? ගමත් ඉවරයි. ගමින් මෙහාට මේ හරි ගමේ මායිම මේ තියෙන්නේ. ගමේ මායිම. මෙතනින් එහාට තියෙන තනිකරම කඳු පන්තියක්. ඒ කඳුත් එක්ක අර පැත්තට යනකොට තියෙන තනිකරම කැලයක්. බලමු. ඔන්න අපි නවදන් ලස්සන කොහමද? යාපු පැත්ත වෙනයි මේ තනිකරම අපි නිකන් බදුළු බණ්ඩාරල් වගේ තමයි මේ හරි. ඒවනේ වතුර පාරක් තියෙනවා. මෙතනින් අපි ආපු පැත්ත මෙන්න මේ පැත්ත. ඔය පැත්තෙන් දැන් අපි ආවේ. දැන් යන්නේ අපි වෙන පැත්තකට. එතනින් පල්ලෙහාට ගිහිල්ලා එතන මේ ඈත අර පැත්තේ කැලේ තියෙනවා. මේ පැත්තෙන් ඇවිදින්න තියෙන්නේ. ජොගින් ට්‍රැක් එක. එනවාද වතුර පාර. වතුර පාර බලන්න. කඳු බලන්න. ඕන ලස්සන. මේක බොහොම ස්වභාවික වතුර පාරක් තියෙනවා. පේනවනේ. බොහොම පිරිසුදුයි. බොහොම ලස්සනයි. නැත කඳු පන්තිය. ඉතින් එහාට දිගටම තියෙන කඳු. කඳු නගින කෙනෙකුට ලස්සනට යන්න පුළුවන් පැත්තක්. ඔයාලට පේන්නේ මේක තියෙනවා හයිකින් කරනවා. කඳු නගිනවාට කියන්නේ හයිකින් කරනවා. යාව නගින්න පුළුවන්. ඔන්න එහෙනම් අපි ආපු පැත්තට පැත්ත දැන් උඩහට දැන් අපි මේ පැත්තේ යන්නේ. එතනින් බැස්සාම එන්න මෙහි මේවා දිගටම කඳු තියෙනවා. ඒක ලස්සන. හරි. එහෙනම් යම්. නොමයි තියෙන්නේ. නෝකයි ස්ලෝවැකියාවේ එක ඈත පිටිසර ගමක්. සියානාඩ් හොර්නම්. නෝක තමයි මේ ගමේ නම. කොහොමද ලස්සන? කොහොමද පරිසරය? එහෙනම් හම්බ වෙනවා. Okay, bye.